ඉතින් මේ දැම වලවල් 10ක් විතර හැරුවා. මේ ඕගොල්ලන්ට වලක් අරගෙන දෙන්න කතරන් මම හාරලා දෙන්න. දැන් ඉතින් මම මේ වලේ බහැලා ඉන්නේ. වලේ බහැලා ඉන්නේ. ෂානිය ඉතින් දැන් මම යන්නේ හොට්ටෝඩ බීච් එකට. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝ බලලා නැත්නම් ගිහින් බලන්න channel එකේ part 1 එක. ඉතින් අපි තැනට ගිහින් සෙට් වෙමු. මම තාම ගියේ නෑ. එහෙනම් අපි තැනට ගිහින් සෙට් වෙමු. See you soon guys. මම දැන් ලොකේෂන් එකට ආවා හොට්ටෝඩ බීච් එකට වෙන්න නම් අතන තියෙන්නේ සීන් එක අපි යමු ළඟට. ඉතින් මම දන්නවා ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ කියලා කොහොමද මේක හොට්ටෝඩ බීච් එකක් වෙන්නේ කියලා. ඉතින් මෙතන මෙහෙම වෙන්නේ මේක වතුර රස්නේ නෑ. මෙතන සෑන්ඩ් එක තියෙනවානේ. මේ පස තියෙනවානේ වැල්ල. මේ මෙතන වෙන්නේ මේ වැල්ල යට තියෙනවා ජියෝතර්මල් ස්ප්‍රින්ග්ස්. ඉතින් ඒවා වෝල්කෑනෝ වලින් හීට් වෙනවා. ඒක හීට් වෙනකොට අපි මේ පස හැරුවාම අපි එකට බැස්සාම මේ පස එක රත් වෙලානේ තියෙන්නේ. ඒතර වතුරත් වැටෙනාට පස්සේ අපි හීට් වෙනවා. කියන්නේ අපිට රත් වෙලා අර ඉන්න පුළුවන් නිකන් පූල් එකක් වගේ හදාගෙන. මං කිව්ව කොහොමද තේරුණාද? එහෙම තමයි වෙන්නේ. ඒ වුණ වෙන දේ ඉස්සරහ ගොඩක් කට්ටිය එහෙම කරනවා. අර මේ පොළොව මේව හාරලා ඒගොල්ලෝ දෙකට බැහැලා ඉන්නවා. මම ළඟට ගිහිල්ලා පෙන්නන්න. ගොඩක් කට්ටිය ඉන්නවා අතන. මෙහෙම කිව්වොත් මෙහෙම මෙහෙම කියන්න පුළුවන් මේකේ යට වෝල්කෑනෝ එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒකෙන් යට රත් වෙනවා. එතකොට පස රත් වෙනවා. ඒක එහෙම කියන්න පුළුවන්. ඉතින් මෙන්න එහෙම තමයි කරන්නේ. මේ වගේ හාරලා ඔයගොල්ලෝ මේක බැහැලා ඉන්නකොට ඒතර වතුර රත් වෙනවා. මොකද පස රස්නේ හින්දා. යම්බා නිසා මං ගාව මේ සවල්යක්වත් නැහැ. ඉතින් හාරන්න නම් අතින් තමයි හාරන්න වෙන්නේ. මේ අතින් හාරලා බලමු වතුර විහිදලයි. කට්ටිය ගොඩක් ඉන්නවා.
දැන් රස්නේ වැඩි ඇත්තම කියනවනම් රස්නේ තමයි වතුර ඔල්මෝස්ට් දුම් දාන වැඩි. මේ ආකාරයට පාර ගන්නවා. And then on the same right here also, you've got this gap here. යාළුවනේ මම වලක් කෑරුවා වලට බහින්න මේ වතුර මාර රස්නේ පිච්චෙනවා. මේ මෙතන තමයි අර ජියෝතර්මල් ස්ප්‍රින්ග් තියෙන. ඒක තමයි ගොඩක් කට්ටිය මෙතන ඉන්නේ. මේ තැන විතරයි තියෙන්නේ. අනිත් තැන් වල නැහැ. කට්ටිය ගොඩක් ඉන්නවා. අවුලක් නැහැ ඉතින් වැඩේ ආතල්. මම වලක් කෑරුවා වලට බහින්න මේ පස පිච්චෙනවා. කවන්නේ මේ මාරේ වතුර රස්නේ. බෙනේ ජියෝතර්මල් වල ස්ප්‍රින්ග් වලින් එන වතුර මෙතනින් එනවා උඩට. ඉතින් මේ දැම වලවල් 10ක් විතර හැරුවා. මේ ඕගොල්ලන්ට වලක් හරගෙන දෙන්න කතරන් මම හරලා දෙන්න. දැන් ඉතින් මම මේ වලේ බහැලා ඉන්නේ. වලේ බහැලා ඉන්නේ පේනවද දන්නේ නැහැ. මේ මෙතන නම් ගොඩක් රස්නේ. ඉතින් මෙන්න මම වල ඇතුලේ ඉන්නේ මෙන්න මම හරගත්ත වල. ආ රස්නේ එතන වතුර. ආරන්න වෙන්නේ සවල්ලක් කරගෙන. ඒ ඔහොම තමයි හොට් වොටර් බීච් එකේ වීඩියෝ එක. මම හිතනවා වීඩියෝ එන්ජොයි කරන්න තියෙනවා. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තව විතර මම ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් සෙට් වෙමු. See you soon guys.